බුදුබණ මෙනෙහි කිරීම තමයි ජීවිතේ ප්‍රමුඛ කාර්යය වෙන්න ඕන. වෙන මොන වැඩේ කරත් ඔබට යහපතක් වෙන්නේ නැහැ. වෙන මොන වැඩේ කරත් යහපතක් වෙන්නේ නැහැ. යහපතක් වගේ බොරුවක් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් මේ රාත්‍රියේ ඔබේ ඥාතියෙක්ට කියනවා එන්න යන්න අරණ විහාරයට යම් බණක් අහන්න කියලා. ඒ ඥාතියා කියනවා නෑ ඊට වැඩිය මට හොඳයි ගමේ තියෙන සංගීත ප්‍රසංගයක් මම ඒක නරඹන්න යනවා කියලා. ඔහුට හිතෙනවා සංගීත ප්‍රසංගේ නැරඹීමෙන් යහපතක් වෙනවා වගේ. හැබැයි සිද්ධ වෙච්ච යහපතක් නෑ. තව තවත් මේ භයානක සංසාරේ ගමන් කරන්න අවශ්‍ය කරන අකුසල කර්ම ශක්තිය රැස් වුණා. යහපතක් වගේ පේන යහපතක්. බොහෝ දෙනා රැවටෙන්නේ ඒ අයහපතට. හැබැයි යහපතක් වගේමයි පේන්නේ. ඒ නිසා ජීවිතේ හරියට තෝරා බේරා ගන්න බැරි වුණොත් යන්නේ වැරදි මාර්ගේ. වැරදි මාර්ගේ යන කෙනාට යහපත් ප්‍රතිඵලයක් අත් වෙන්න විදිහක් නැහැ. අයහපත් ප්‍රතිඵලයක්මයි අත් වෙන්නේ. වැරදි මාර්ගේ කෙලවර වෙන්නේ ප්‍රපාතකින්. ඒ නිසා පින්වතුනි ජීවිතේ විපතටපත් කරගන්න එපා. ජීවිතේ සැපතටපත් කරගන්න. සංසාරේ අනන්ත කාලයක් තිස්සේ දුක් විඳලයි ඔබ උතුම් මිනිසෙක් කියලා ඉපදිලා ඉන්නේ. ඒ සඳහා බොහෝ කැපකිරීම කළා ඔබ දන්නේ නැති වුණාට. බොහෝ පරිත්‍යාගයන් කළා. දස පාරමිතා කිව්වේ ඒ මහා කැපකිරීමට. ඒ නිසා අප්‍රමාණ කැපකිරීම වලින් ලද උතුම් මනුෂ්‍ය ජීවිතයක් මේ තියෙන්නේ. නිකරුණේ ගත කරලා මැරෙලා යන්න නෙවෙයි ඔබ ඉපදිලා තියෙන්නේ. වෙන රටවල මිනිස්සුෝ ගැන මම කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ විශේෂයෙන්ම මේ උත්තරීතර ධර්මාද්වීපේ ශ්‍රී ලංකාව කියන රටේ ඉපදිච්ච බෞද්ධ සිංහල බෞද්ධ ශ්‍රී ලාංකික බෞද්ධ සිංහල කතා කරන්න පුළුවන් නම් ඒ සෑම දෙනා ගැනම සිංහල බෞද්ධ කියලා මම අදහස් කරන්නේ ජාතියෙන් සිංහල බෞද්ධ කියන එක නෙවෙයි. සිංහල කතා කරනවා නම් ඔහු මට සිංහල බෞද්ධයෙක් බවට පත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ධර්මාවබෝධයෙන්. ඒ නිසා සිංහල බෞද්ධ කියලා මම අදහස් කරන්නේ සිංහල වැටහෙන සෑම දෙනා. ඔවුන්ට පුළුවන් බුද්ධිමතුන් වෙන්න. සිංහල වැටහෙනවා නම් බේබණ ඇහෙනවා නම් ඔවුන්ට පුළුවන් බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න. එදාට ඔහු බුද්ධිමතෙක් බවට පත් වෙනවා. එදාට හිතන්නේ දූරදර්ශී විදිහට. එදාට හිතන්නේ ගැඹුරින් ජීවිතය ගැන. එදාට වැරදි තීරණ ගන්නෑ, නිවැරදි තීරණ ගන්නේ. එදාට වැරදි මාර්ගය යන්නේ, නිවැරදි මාර්ගේ ගමන් කරන්නේ. නිවැරදි මාර්ගේ ගමන් කරන කෙනාට මුණ ගැහෙන්නේ විජයග්‍රහණය. මේ නිසා සදාතනික නිවන නම් වූ ඒ සදාතනික විජයග්‍රහණය කරා ගමන් කරන්න අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ හැම කෙනෙක්ම. නිකරුණේ ගත කරලා මැරිලා යන ජීවිතයක් නෙවෙයි ඔබට උරුම වෙලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනෑ මොහොතක පණ ටික යන්න පුළුවන්. මං කිව්වේ මගේ අම්මා මට දීපු තෑග්ග. ඕනෑ මොහොතක පණ ටික යන්න පුළුවන්. පණ ටික යනකොට ඔබ අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න අදක්ෂ වෙච්ච කෙනෙක් නම් ඔබට නෑ ගැලවීමක්. ඔබට නෑ සැනසීමක්. ඔබ විපතටපත් වෙනවා. වළක්වන්න බෑ කාටවත්. අම්මටවත් තාත්තටවත් සහෝදර සහෝදරියන්ටවත් පවුලේ කිසිම ඥාතියෙක්ටවත් බෑ ඔබව ගලව ගන්න. එහෙනම් ඔබේ ගැලවුම් කරුව වෙන්න ඕන ඔබමයි. අත්තහි අත්තුණාතෝ කොයිනාතෝ පරෝසියා. තමන්ට පිහිට වෙන උතුම් මිනිසෙක් බවට පත් වෙන්නට ඕන ඔබ. ඒක තමයි නිරන්තරයෙන් භාගතුන් වහන්සේ අපට පෙන්වා දීපු පණිවිඩය.